හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම නම් හදන්න යන්නේ ඉඳිආප්ප. හැබැයි දැන් නෙවෙයි හෙට උදේට. හෙට උදේට කියන්නේ අපේ හස්බන්ඩ්ගේ යාළුවෝ වගේක් එනවා උදේ කෑමකට. මට කෝල් කරලා කිව්වේ එහෙම එනවා කියලා මොනවා හරි උදේට කන දෙයක් හදන්න කියලා. ඉතින් කීව දවසේ මම පහුවදා උදේ කියන දවසට ලෑස්ති වුණා. මම ගොඩක් කැමති ඒ වගේ කලින් කවුරු හරි කෑමකට එනවා නම් මම ගොඩාක් ආසයි කලින් සූදානම් වෙලා ඒ වැඩ ටික ඒගොල්ලෝ එනකොට ඉවර කරලා තියන්න. එතකොට අපිට ඒ අමුත්තොත් එක්ක කතා බහ කරන්න ඕන තරම් වෙලාව තියෙනවා. නැත්නම් අමුත්තා ගෙදරට ආපුවාම කුස්සියේ දඩබඩ ගගා අර එහෙම මෙහින් හොදා පීඟන් ඇද ඔක්කොම ඉන්නකොට ඒක ඒ මිනිස්සුන්ටත් කරදරයක් අපිටත් මහා මානසික වැදයක්. ඒකයි මම හැමදේම කලින් කවුරු හරි ගෙදරට කෑමකට එනවා කියනවා නම් මං හරි ආසයි කලින් හැමදේම ප්ලෑන් කරලා ඒ ආදාළ භාජන හොදලා ඔක්කොම ලෑස්ති කරලා අමුත්තු ගෙදරට එද්දි ඔක්කොම ඉවර කරලා කුස්සියත් ක්ලීන් කරලා තියන්න තමයි මං හරිම කැමතියි. කාලෙකින් අපේ ගෙදර ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු වල ඉඳිආප්ප හැදුවේ නැහැ. අපේ ගෙදර ඉන්නේ 3 දෙනයි. ඉතින් මං ගෙන තියාගෙන ඉන්නවා ලොකු අර මොනවද වේවැල් වලින් වගේ හදපු ඉඳිආප්ප තට්ටු 5ක් විතර. ඒවා හරි ලොකුයි. එක ඉඳිආප්පයක් එක්කෙනෙක්ට හොඳටම ඇති ඒකෙන් හදපුවා. ඉතින් ප්ලාස්ටික් ඒවා නම් පාවිච්චි කරේ නැහැ කාලයක්. මේ හින්දා ඒ ටික පොඩ්ඩක් සවුත් වෙලා කියන්නේ නිකන් අමුතු පාටක් නම් මම ඒ හින්දා ඒ ටික හොඳට මැද්දා. මැදලා ඉවරලා තිබ්බා. දැන් 3 දෙනෙක් එනවා නම් අර වගේ හදන එක තේරුම් නැහැ. ඉඳිආප්පේ අර ඒ සයිස් එකට දෙන්න එපා අමුත්තු වෙනකොට. ඒ නිසා මම ඒ ටික අරන් හොඳට හොදලා මේ භාජන ටිකත් හොඳට හේදුවා. ඉඳිආප්පට ප්ලාස්ටික් වල නම් ඉතින් මම නම් කියන්නේ ගොඩක් ප්ලාස්ටික් පාවිච්චි කරන්න කියලා. අනිත් වට්ටි වර්ග තමයි හොඳ වියපු වට්ටි තියෙනවා ගන්න. ඉතින් ඒවට වඩා මට ඒවා මේ මොහොතේ ඉතින් ඒවා ගන්න විදිහක් තිබ්බේ නැහැ. ඉතින් මම ඒ ටික ගන්න හොඳට සෝදලා ඒ ටිකේ තෙත බේරෙන්න තිබ්බා. ඊට පස්සේ ඒ කට්ටියට දැන් මම ප්ලෑන් කරේ ඉඳිආප්ප හදලා බත් එකක් හදලා පරිප්පු ඊට පස්සේ චිකන් කරියක් සම්බෝල හදලා පාන් වගේ දෙයක් දෙන්න තමයි මම හිතේ තියන් ඉඳියේ. ඒ හින්දා ඒවට අවශ්‍ය භාජන ටික කියන්නේ වීදුරු පීඟන් ටික මම ඊට පස්සේ හොදගත්තා. හොදගෙන ඒවත් හොඳට තෙත බේරෙන්න වේලෙන්න තිබ්බා. එතකොට අපිට ගොඩක් ලේසියි. ඊට පස්සේ ෆින්ගර් බෝල් එකත් මම හොඳට හොදගත්තා. පීඟන් ටික ඒවා ඔක්කොම අරගෙන මේ වගේ නැති එච්චර කොන තිබ්බේ නැහැ. උනාට ඩස්ට් එක වගේ තියෙන හින්දා මම ඒ ටික හොඳට හොදලා ඒ ටික වෙනම අහුරගත්තා. එතකොට උදේට මට කරන්න බෑ ඇත්තෙම නැති තරම්. ඒ වැඩෙත් එහෙම ඉවර කරා. ඒ ටික අවශ්‍ය ටිකත් මම හොඳට හොදගෙන ඊට පස්සේ මම ගත්තේ වතුර ජග් එක හොදලා ඒකෙත් වීදුරු ඒ ටිකත් හොදලා මම එහෙම මුලින් නැමුවා. මම මේ වැඩ කරන්නේ රෑ. ඒ කියන්නේ හෙට උදේට තමයි කට්ටිය එන්නේ. මම මේ රෑ ඔක්කොම ටික ලෑස්ති කරලා ලේසි කරලා තමයි තියන්නේ. ඊට පස්සේ චිකන් එකත් මම අරගෙන ඒකත් හොඳට සෝදලා ඒකට අවශ්‍ය 3-5 ටික මිරිස් ඒ වගේ දේවලුත් දැම්මා. දාලා හොඳට අනලා ඒකත් මම ෆ්‍රිජ් එකේ තිබ්බා. එතකොට මට උදේට ඒක තෙලට දාලා චිකන් කරි එක හදන්න. එතකොට ඒකත් නිකන් චිකන් කරි එක හැදුවා වගේම තමයි. එහෙම දාලා තිබ්බා. අපිට උදේට තෙලට දාලා කරි එක හදාගන්න විතරයි තියෙන්නේ. එතකොට ඒකත් ඉවරයි. එතකොට මට උදේට තියෙන්නේ ඉඳිආප්ප ටික තම්බන්නයි, පරිප්පුව හදන්නයි, සම්බෝලේ හදන්නයි. ඉතින් ඒක චූටි වැඩක්. ඒකට පැයක්වත් යන්නේ නැහැ. හැමදේම කලින් ලෑස්ති කරගත්තා අපේ හිතට මාර නිදහස්. ඉතින් ඔන්න ඔය වගේ තමයි මම සෝස් චුට්ටක් දානවා කොහොමද චිකන් එක හදනකොට මේ මොනවද සෝයා සෝස් ටිකක් අනිවාර්යෙන් එකතු කරනවා. ඒක අමුතු රසක් එනවා චිකන් වලට. ඒකත් ඊට පස්සේ තිබ්බා. මේ උදේ ඔන්න චිකන් කරි එක ෆ්‍රිජ් එකේ එළියට ගත්තාම දැන් පරිප්පු කරි එක හදන්න යන්නේ. ඒකත් හොඳට මම ටිකක් පොඟන්න තිබ්බා. හොදලා පෙකින්න තියලා මෙන්න මගේ භාජනය. මේකේ තෙල් ලුණු හැමදේම මම කලින් හොදලා පවනේ වේලලා මේ භාජනෙට දාලා තියෙන්නේ. එතකොට මට හරිම ලේසි. දැන් අපි යමු චිකන් කරි එක හදාගන්න. චිකන් කරි එකට සුදු ලුණු මම ඔක්කොම ටික වංගෙඩි දාලා එකට නිකන් පේස්ට් එකක් වගේ වෙනකන් චුට්ටක් හොඳට කොටා ගන්නවා. හරපිංචා ඔක්කොම ටික එකට දාලා. එතකොට ඒක අර කපනවට වඩා කොටා ගත්තාම 아무තු රසක් තියෙනවා. එකට තෙල් ටිකක් දාලා ඇතෙලියට මම චිකන් කරි එක හදාගන්නයි යන්නේ. චිකන් එක අපි රෑම මේ මැරිනේට් වෙන්න තිබ්බ හින්දා දැන් හොඳට ඒකට හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ලුණු මිරිස් ටික අපිට තෙලට දාන්න විතරයි තියෙන්නේ. ඒ ටික දාලා මම චිකන් කරි එක හදලා තියලා ඉවර වෙලා ඊට පස්සේ හදන්න හිතන් ඉන්නේ පරිප්පු කරි එක.
පරිප්පු කරි එක හදලා ඊට පස්සේ සම්බෝලෙත් හදන්න ඕන. පරිප්පු නම් හොදනකොට මම දෙතුන් පාරක් හොදට හොදනවා. මොකද මේවා කිමිකල් එහෙම අනිවාර්යෙන් දාලා තියෙන්නේ. මොකද චූටි චූටි කෘමි සත්තු එනවට ඒ කට්ටිය. එහෙනම් මම පරිප්පු ටික නම් අනිවාර්යෙන් හොදට හොද ගන්න. හොදලා මම ඒකට අඩුම කුඩුම දාලා ඒකත් ලිපේ තියන්න ඕන. මේ අතරේ තමයි හස්බන්ඩ් නම් ගියා මොනවද මේ පාන් අරන් එන්න උදේ. ඉතින් චිකන් එක ඉදෙනකන් තමයි පරිප්පු කරි එක මේ හදන්නේ. එතකොට දැන් මගේ වැඩ ගොඩක් ඉවරයි. දැන් මට හදන්න තියෙන්නේ සම්බෝලේ හදලා තව ඉන්දියාප්ප ටික තම්බන්න. ඉන්දියාප්ප නම් ටක් ගාලා තම්බන්න පුළුවන් නේ. එහෙනම් පරිප්පු කරි එකේ වැඩ ටිකත් ඒ අතරේ යද්දි පොල් ගෑවා. පරිප්පු කරි එක ඉදෙන අතරේ කිරි ටික මම පැත්තකින් තියා තිබ්බා. ඒක පොඩ්ඩක් තැම්බිච්චාම තමයි කිරි ටික දාන්න ඕන. ඒක තැම්බෙන අතරේ මම සම්බෝලේ හදන්න ගත්තා. කොච්චි දාලා ඇනුවා හොඳට අපිට අඹරන්න ගලක් නැහැ. මෙන්න මගේ චිකන් කරි එක හොඳට ඉදලා තාම බාගෙට ඉදලා තියෙන්නේ. ඒකත් රත් වෙනවා. පරිප්පු එකත් ලිපේ හොඳට තැම්බෙනවා. සබ්බෝල එකත් මං ඇනුවා. මට ඒක දැන් ගලක් නැති නිසා මං ඒක චුට්ට වංගෙඩි දාලා කොටන්න තමයි හිතන් ඉන්නේ. ගොඩක් හදන හින්දා එකපාර නම් කොටන්න බැරි වෙයි. ඒ හින්දා මම පොඩ වංගෙඩි දාලා කොටා ගන්න ඕනේ ඒක. මෙන්න පරිප්පු එකට මං කිරි දාලා මේ වගේ පොඩ්ඩක් හොද්ද තියෙන හැදුවා. චිකන් කරි එකෙත් ගොඩක් දුරට ඒකත් ඉදිලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් ඉන්දියාප්ප ටික හදන්න ගන්න ඕන. වට්ටි ටික හොඳට තිත බේරිලා තියෙන්නේ. මම හොදපු හින්දා හරිම ලේසි. ඉතින් මම කෝකටත් කියලා පොල් තෙල් චුට්ටක් වට්ටි වල ඇතුලේ ගා ගන්නවා. එතකොට ටක් ගාලා අපිට ගලව ගන්න පුළුවන්. ගොඩාක් ගන්න චූට්ටක් නිකන් ගෑවෙන නොගෑවෙන. මේ කිව්ව මම අපේ ගෙදර තියෙන අපිට පාවිච්චියට කියන්නේ ගන්න ඒවා. ඕවා තමයි අපි නිතරම පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් ඒවා නම් පාවිච්චි වෙන්නෙම නැති තරම්. අර ගොඩාක් හදන්න ඕන හින්දා තමයි මම මේ වට්ටි ගොඩක් තියෙන හින්දා ඒ ටික ගත්තේ. මේ ඇල් වතුරෙන් අනන්නේ පිටි එක. මෙන්න මේ ගානට ඇලෙන්නේ නැති ගානට වගේ පදම ගන්න ඕන. එතකොට හරිම ලේසි. ටික අරන් දැම්මම චිකන් එකයි පරිප්පු එකයි දෙන අතරේ තමයි මම ඉන්දියාප්ප ටික හදන්න පටන් ගන්නෙ. ඔය චිකන් හොඳට ගානට ඇවිල්ලා තිබ්බ පදමට ඇලෙන්නෙත් නැහැ. ඒ හින්දා හරිම ලේසි හදා ගන්න. හොඳට සොෆ්ට් එකට ඒ ටික මිරික ගන්නත් පුළුවන් වුණා. එහෙම තමයි මම ඉන්දියාප්ප ටික හදාගත්තේ. ඔන්න බලන්නකෝ සොෆ්ට් එකට රැලි ටික එහෙම ලස්සනට හැදෙන්නේ. මේ බලන්නකෝ. අපේ ඉන්දියාප්ප ස්ටීමරේට එකපාර දාන්න පුළුවන් කොහොමද 15ක් 20ක් විතර වගේ දාන්න පුළුවන්. මේ මම අර කිව්ව ලොකු ඉන්දියාප්ප මේක හදන්නේ බබාට. එයාට ඕකෙන් එකක් තිබ්බනම් හොඳටම ඇති. එකක් දෙකක් තිබ්බනම් අපිට උනේ ඉන්දියාප්ප 5ක් 6ක් අපි සාමාන්‍ය කන ඉන්දියාප්ප 5ක් 6ක් මේකට දාන්න පුළුවන්. ඔන්න ඒකත් තැඹිලා එක මං උඩින්ම තිබ්බේ යාට උදේට කන්න. මේ දවස්වල ඉස්කෝලේ අත්තිමාඩු නිසා එයාත් හරි කැමති මේ වගේ දේවල් කන්න. දැන් නම් තැම්බෙලා විනාඩි 8ක් 10ක් යනකොට කොහොමවත් ඉන්දියාප්ප හොඳට තැම්බෙනවා. හොඳට සොෆ්ට් එකට තියෙනවා. වතුර වැඩි කරගන්නෙත් නැතුව පදම තනන් ගත්තාම හරිම සොෆ්ට් එකට තියෙනවා. මං ඉන්දියාප්ප ටික දැන් ගොඩාක් දුරට හදලා ඉවරයි. මෙන්න මං අර කිව්ව ලොකු එක. බබා නම් එකට කියන්නේ ජම්බෝ ඉන්දියාප්ප කියලා. එයා නම්කුත් දාගෙන තියෙන්නේ. මම අපේ සාමාන්‍ය පොඩි අය එහෙම ආපුවම මේවා හදලා දෙනවා ඒ කට්ටියට. හරි මාසයි කන්න. මැදට සම්බෝලේ දාලා ඒ කටේ ලැවරියා වගේ එහෙම උතාගෙන කනවා. එක එක විදිහට කනවා. පොල් පැණි විතර දාලා කනවා. වෙනසකටත් එක්ක හොඳයි ඉතින් මේ වගේ දේවල්. මෙන්න මගේ සම්බෝලේ කොච්චි කපලා දාලා තියෙන්නේ. කොච්චි කපලා රතු ලුණු දාලා. ඇත්තටම කිව්වොත් ගෙදරකට තියෙන අත්‍යවශ්‍යම දේ අපේ ගෙදර නෑ. මිරිස් ගලක්. මිරිස් ගලක් ඉක්මනටම ගන්න ඕන. මේ වගේ සම්බෝලයක් අඹරනකොට තමයි ඒකේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්නේ. අපි කොහොම හදලා ගත්තත් අර මිරිස් ගලක අඹරලා ලුණු දාලා ගන්න රස එන්නේ නැහැ මොනවා කරත්. ඒ ටික මම චුට්ට දාලා ඒ ටික කොටලා ලුණු දාලා දෙහි බෑයකුත් දැම්මා. දාලා මාර සැරයි. කොච්චි සම්බෝලේ මාරම සැරයි. සැරට ආවා. බත් එක්කකුත් ඒ අතරේ කැකුළු හාල් බත් එක්කුත් මම ඒ අතරේ ගැහුවා. ඒකත් හොඳට මිදිලා එක ප්ලේට් එකකට දැම්මා මම. මෙන්න මගේ සම්බෝලෙත් මම දැම්මා. සම්බෝලේ මාර සුවඳයි මේ වෙලාවේ. උදේට මට බඩගිනිත් එනවා. ඉතින් කට්ටිය ඉන්න කලින් කණ එක හරිය නැති හින්දා චිකන් කරි එකත් ගානට ආවා. ඒකේ හොද්ද වැඩිපුර හැදුවා මං. හොද්දි කනවනේ කොහොමත් කට්ටිය පිළි. ඔන්න පරිප්පු එකත් රෙඩි. ඇත්තටම මට පැය දෙකක්වත් ගියේ නෑ මේ ටික කරලා ඉවර කරගන්න. ගොඩාක් දුරට මේසෙ දැස්ති ගන්න කෑම මේසෙ එක
පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා පාන් තමයි අඩුපාඩුව. තාම පාන් කාරය ආවේ නෑ. ගේන්න ගියාට මං චුට්ට යනකම් ඉතින් ඒ ටික මේසෙන් තිබ්බා. ඇත්තටම දැන් ඉතින් ඒ කට්ටිය ආපුවම කන්න විතරයි තියෙන්නේ. නැත්තම් සමහර වෙලාවට අපිට භාජන හොදන්න, අරව හොදන්න, මේවා හොදන්න ගියපුවාම අපේ කාලය යනවා දැනෙන්නෙත් නෑ. මිනිස්සු ගෙදරට එනවා අපි දන්නෙත් නෑ. ඊට පස්සේ මේ මිනිස්සු සාලේ ඉඳගෙන කතා කර කර ඉද්දි අපි කුස්සියට වෙලා ලෝකෙ පෙරලනවා වගේ එහෙන් මෙහෙන් සද්ද දදා ඉන්නකොට ඇත්තටම හරි කරදරයිනේ. මෙන්න මං හදපු මෙනු එක මේ ටික හැදුවා, වතුරත් ගෙන තිබ්බා. තාම පාන් නෑ. පාන් වල අඩුව විතරයි තියෙන්නේ. ඉතින් තවත් දවසක හමු වෙමු.